යම් කෙනෙක් සෑමලු බෝමලු ආදී ඇමදලා වත් කරනවා නම් සංසාරේ උපදින ඉදිරි ආත්මවල අංග සම්පූර්ණ ශරීරයක් ලැබෙනවා කියලා. ඒ අතපය නැති, ඇස් පේන්නේ නැති, තවත් නොයෙක් රෝගවලට ගොදුරු වෙච්ච එහෙම ජීවිත ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. උසට සමාන මහතකින් යුක්තව මනා ජීවිතයක්, මනා ශරීරයක් ලැබෙනවා කියලා සඳහන් කරනවා. ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ලෙඩ රෝග නැති, ලෙඩ රෝග අඩු පුද්ගලයෙක් බවට පත් වෙනවා. සඳහන් කරනවා මිනිස්සුන් දකින්න අප්‍රිය කරන, ශරීරයේ ඊටාම අප්‍රසන්න භාවයට පත් කරන, ලාදුරු, කඩුවේ ගන්, දද කුෂ්ඨ ආදී, කුරුලෑ ලප ආදී මේ වාගේ රෝගවලට ගොදුරු වෙන්නේ නැහැ කියලා. නොඑක් බිබිල්, මස් දළු ලියලෑම් මේ වාගේ රෝගවලට ගොදුරු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා මලපෙත්මන් අමදිනායි. මේ තේරාපදානවල ඔය සම්බන්ධ තව විස්තර බොහොම පැහැදිලි කරනවා. ඊට අමතරව අපි මුලින් සඳහන් කරපු පාඨය අන්තර්ගත වෙනවා කියලා මම සඳහන් කළේ පරිවාර පාළිය. ඒ පරිවාර පාළියේ තියෙන මේ ආනිසංස පහට උපමා කාරණා කීපයක් සමන්ත පාසාදිකා විනය අට කතාවේ තියෙනවා. ආනිසංස පහක් ලැබෙනවා කියලා දේශනා කළා. මොනවද ආනිසංස පහ? සකචිත්තං පසීදති. බොහෝම ලස්සනට මලු පෙත්මන් ඇමදුවහම තමන්ගේ හිත පහදිනවා. පරචිත්තං පසීදති. අනුන්ගේ හිතත් පහදිනවා. ඒ විතරක් නෙමෙයි, දෙවියොත් පහදිනවා. ඊටාම ලස්සන රූප සම්පත්තියක් ලැබෙනවා සංසාරගත ජීවිතවල. අන්තිමට සඳහන් කරනවා ඒ ලස්සන රූපයක් Tamanට ලැබෙනවා වගේ මේ සංසාර ගමන කොයිතරම් සැපවත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න, මහත් උපකාරයක් කරගන්න ශ්‍රේෂ්ඨ ප්‍රඥාවක් ලැබෙනවා කියලා. ඒතර මොනවද ඇමදීමේ ආනිසංස පහ? තමන්ගේ හිත පහදිනවා, අනුන්ගේ හිත පහදිනවා, දෙවියෝ සතුටු වෙනවා, ලස්සන රූපයක් ලැබෙනවා, ප්‍රඥා සම්පත්තිය ලැබෙනවා. මලුව ඇමදුවහම ලැබෙන කුසල.